පාටකුරුළු කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ මේ මංජිතටයි කෙවින්ටයි මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඇත්තටම යාළුවනේ පොන්සේකා මහත්තයාට දැන් තීරුම් ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම මේ දේ කරලා තියෙන්නේ මේ කෙවින් කියලා. ඉතින් මේ කෙවිනුයි මංජිතයි දෙන්න මාරු වෙලා තමයි මේ දේ ප්ලෑන් කරන්න කියලා අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් දැන් පොන්සේකා මහත්තයාට තේරිලා තියෙන්නේ මේ කෙවින් විදියට රඟපාන්නේ මංජිත කියලා. ඉතින් මංජිත විදියට රඟපාන්නේ කෙවින් කියලා. ඉතින් ඒත් එක්කම එතනින් දැන් මංජිතයි කෙවිනුයි දෙන්නම නිම්නාවේ හොයන්න යන නිසා අනිවාර්යෙන් නිම්නාවිය ළඟදිම හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම නුරාන්ගේ වැඩ සේරම මෙතනින් ඉවර වෙනවා. ඉතින් නිම්නාවිය නුරාන්ගේ කියන දේවල් වලට කැමති වෙලා කොහොම හරි එතනින් එළියට ආවත් අනිවාර්යෙන්ම කෙවින්ට කියනවා මේ දේවල් කරේ නුරාන් කියලා. ඉතින් නුරාන්ට නම් ඉස්සරහට කිසිම දෙයකින් ගැලවීමක් නැහැ. ඉතින් නිම්නාවිය ගෙදර කට්ටියයි කෙවිනුයි සේරමන්ලම එකතු වෙලා හොයන නිසා අනිවාර්යෙන්ම නිම්නාවිය ළඟදිම හම්බ වෙනවා. ඒත් එක්කම යාළුවනේ නිම්නාවිගේ තාත්තට කොච්චර මම කෙවින් ෆොන්සේකා කියලා තේරුම් කරත් ඒ දේ පිළිගන්නේ නැහැ. අන්තිමට අපිට යාළුවනේ බලා ගන්න පුළුවන් ඒ දේ පිළිගන්නේද. ඉතින් යාළුවනේ ඉදිරියට බලා ගන්න පුළුවන් කෙවින්ට මොන වගේ දෙයක් නිම්නාවිලා ගෙදරිනුයි නිම්නාවි බේරලාම මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරගන්න.